හැමෝවම මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද vlog එකෙන් ඔයාලත් එක්ක මම share කරගන්නේ මගේ නිවාඩු දවසේ මම මොනවද කළේ කියලා. අද උදේම මම ආවේ අපේ campus එකේ library එකට. මට assignments වල වැඩ වගේකුයි recordings ටිකකුයි බලන්න ඉතුරු වෙලා තිබ්බා. ඒ නිසා අද ගෙදර යන කලින් ලයිබ්‍රරි එකට ඇවිල්ලා වැඩ ටික ඉවර කරගෙනම ගෙදර යනවා කියලා හිතන් තමයි අද දවස පටන් ගත්තේ. ඔන්න මේ ඉන්න මගේ යුනිබඩි. අපි දෙන්න මේ හම්බෙන්නේ හුඟ කාලයකට පස්සේ. ඒ නිසා එයා ගානේ අද මට ට්‍රීට් හම්බෙනවා. Thank you, hello. හුඟ කාලයකට පස්සේ හම්බුණා කියලා කියන්නේ ඔයාලට හිතා ගන්න පුළුවන් නේ. ගෑල්ලම විදිහට අපිට කොච්චරනම් දේවල් කතා කරන්න තියෙනවද කියලා. යුනි එකේ විච්ච දේවල්, එයාගේ ලයිෆ් එකේ විච්ච දේවල්, ඔය හැමදේම මේ වෙලාවෙදී කතා කර කර තමයි අපි දෙන්න මේ ඉන්නේ. මේ පොයින්ට් එක ඉතින් ගෑල්ලමයි විදිහට අපිට නම් කොහොමත් හරි පොදු දෙයක් මං හිතන්නේ. මොකද කාලයකට පස්සේ හම්බුනහම අපිට කතා කරන්න දේවල් ඒවා ඉවර වෙන්නේ නැහැ. අපි දෙයක් පටන් ගත්තට පස්සේ ආයි මොකක්ම හරි අලුත් පොයින්ට් එකක් හම්බ වෙනවා. ඒක ගැන අලුතෙන් කතා කරන්න. උදේට ඔන්න විදිහට පොඩි ෂෝරීට් එකක් අරගෙන අපි ආයි ලයිබ්‍රරියට ආවා. අපි අද ඉන්නේ අපේ ලයිබ්‍රරි second floor එකේ ඩිස්කෂන් ඒරියා එකේ. මෙතන අපිට assignments වලට වගේ කතා කර කර අපේ පාඩම් වැඩ ටික කරගන්න පුළුවන්. ඉතින් ගොඩ දවසකට පස්සේ මට යාළුවෝ හම්බුනේත් ඒ හින්දා තමයි උදේම ඇවිල්ලා මම ඩිස්කෂන් රූම් එකේ ඉඳියේ. මේ ඉතින් මම යාළුවාට මිස් වෙච්ච ලෙසන් පොයින්ට්ස් වගේක් කියලා දෙන ගමන් අපිට කරන්න assignments දෙකක් තිබ්බා. හැබැයි අද අපි ටාගට් කරන්නේ ඉඳී එක සබ්ජෙක්ට් එකක assignment එකක් කොහොම හරි හදාගෙන ඉවර කරගන්නවා කියලා. අන්තිමට ඒක ගැනත් කතා කරලා ඉවර වෙලා බලන්නකෝ ඉතින් අපි දෙන්න කරන කෝලම්. ඊට පස්සේ පල්ලෙහා තියෙන ලෙන්ඩින් සෙක්ෂන් එකට ගියා. අපිට අසයින්මන්ට් එකට අවශ්‍ය පොතක් තෝරගන්න තිබ්බා. හැබැයි ඒ වෙද්දිත් ඒ පොත ලෙන්ඩින් සෙක්ෂන් එකේ අවైలබල් ලිස්ට් එකේ තිබ්බේ නැහැ. සෙක්ෂන් එකේ අපි හොයන පොත තිබ්බේ නැති හින්දා අසයින්මන්ට් එක ගැන කතා කරලා ඉවර වෙලා දැන් අපි මේ ආවේ අපේ ලන්ච් එක ගන්න. මොකද කාලෙකින් හම්බෙන හින්දා මගේ යාළුවම තමයි අයිඩියා එක දුන්නේ අපේ එහෙනම් පීසා හට් එකට යන්න කියලා. Thank you. ඉතින් ඔන්න ඔහොම තමයි අද දවසේ ගෙවුනේ. මේ වල ටික ඉවර වෙලා දෙන්නම අපහුව ගෙවල් වලට යන පිටත්. අදට වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඉතින් අද vlog එක කරන ඔයාලගේ අයිඩියා එක ලස්සන කමෙන්ට් එකක් විදිහට දාන්නත් අමතක කරන්න එපා. ආයෙත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් පරිස්සමෙන් ඉන්න. Thank you for watching. Bye bye.